Hi guys, welcome back to our YouTube channel. අද අපි යන්නේ බුදුන් වැඩ සිටි එක් ස්ථානයකට. රත්නපුර පළාතේ බුදුන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ ස්ථාන දෙකක. ශ්‍රීපාද ස්ථානයක ස්ථානයක් වන අතර අනිත් ස්ථානය දිවා ගුහාවයි. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා 500 නමක් දහවල් කාලයේ ගත කළ ස්ථානය මේ දිවා ගුහාව කියන්නේ. ඉතින් මේ දිවා ගුහාව පිහිටලා තියෙන්නේ කුරුවිට එරත්න පාරේ. කුරුවිට පාලම් පහුවෙලා ඉස්සරහට එද්දි වමට ශ්‍රීපාද ස්ථානයට යන මාර්ගය තියෙනවා. ඒ පාර දිගටම ඉස්සරහට එද්දි එක තැනකින් පාර දෙකට බෙදෙනවා. අන්න එතනින් වමට තියෙන පාරේ තමයි අපි යන්න ඕනේ. මේ දිවා ගුහාව උදේ 6 ඉඳලා හවස 6 වෙනකල් මෙතන කරුවල වැටෙන්නේ නෑලු. ඒ නිසාලු මෙතනට දිවා ගුහාව කියන නම හැදිලා තියෙන්නේ. අපි දැන් දිවා ගුහාව ඇතුළට යමු. වසර දහස් ගණනක් මෙතන භූතාත්ම සැරිසරලා තියෙන අතර ඒ කාලයේදී මෙතනට ගිය උපාසක උපාසිකාවන් මේ ස්ථානයේ අතුරුදහන් වෙලා තියෙනවලු. ඒ සම්පූර්ණ විස්තරයම මම වීඩියෝ එකේ ඉස්සරහට කියන්නම්. දිවා ගුහාවට යන අතරමඟදී අපිට මේ දේවලුත් බලා ගන්න පුළුවන්. ඔන්න අපි දැන් උඩටම ඇවිත් ඉන්නේ. බුදුන් වහන්සේ ඇතුළු 500ක් රහතන් වහන්සේලාගේ පෑන් පහසුව සඳහා මේ ජල ධාරාව නිර්මාණය වුණා කියලත් කියනවා. එදා ඉඳලා අද වෙනකල් කොච්චර පෑවුවත් මෙතන ජලය කවදාවත් හිඳිලා නෑලු. පසු කාලෙක නිශ්ශංක මල්ල රජතුමා විසින්ලු මේ විහාරය ඉදි කරලා තියෙන්නේ.
ඉතින් ඔයාලට පේන්නේ මේ පුදුබිමේ ඉඳලා ශ්‍රී පාදස්ථානය අපිට දිස්සන අයුරු. විශ්ශංකමල්ල රජතුමා මේ විහාරය රැක බලා ගැනීමට සෙනවියෙකුට බාර දීලා තියෙනවා. ඊට පස්සේ ඔහු රත්නමාලී කියලා ලස්සන කුමාරිකාවක් මේ ස්ථානයට ගෙනල්ලා වද හිංසා දීලා මරලා දාලා තියෙනවා. ඇය ඒ වෛරය නිසා වසර දහස් ගණනක් මෙම ස්ථානයේ කන්තනිය නම් යක්ෂණියක් විදිහට මෙම ස්ථානයේ ඉඳලා තියෙනවා. පසු කාලීන බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ අවුරුදු 5ක් තිස්සේ මේ භූතාත්මයට නොයෙකුත් විදිහට පින් දීලා ඒ භූතාත්මය දේවතාවියක් කරලා තියෙනවා. වසර 2000 ඉඳලා තමයි මෙතන මිනිස්සුන්ට වන්දනාමාන කරන්න පුළුවන් විදිහට සැකසීලා තියෙන්නේ. ඊට කලින් මෙතන වන්දනාමාන කරන්න පැමිණෙන උපාසක උපාසිකාවන්ව මෙහි සිටින භූතාත්මය විසින් අතුරුදහන් කරනවලු. මෙතන හිටිය විශාල ගෙම්බෙක් මැරිලා එතන බහිරව දෝෂයක් හැදිලා. බහිරවයාගේ වාහනේ ලෙස මේ ගෙම්බා නිර්මාණය කරලා තියෙනවා. මේ වෙන විට මේ ස්ථානයේ මේ නුග ගහේ තමයි යක්ෂණියක්ව සිටි කන්තනිය දේවතාවියක් විදිහට වැඩ ඉන්නේ. Please like this video and subscribe my channel. Wait for end this video.